හායි යාළුවනේ කොහොමද ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මේ විදිහට ලස්සනට නිල් පාටින් මලක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි මේ මල හදන්න යමුද? මේ විදිහට නිල් පාට පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක අපි දෙකට නමාගෙන කොටස් දෙකකට වෙන් කරගමු. ඊට පස්සේ ඒ වගේම තවත් කූරක් අරගෙන මේ ආකාරයට දෙකට නමාගෙන එතනින් අපි එක කොටසක් අරගමු. මේ විදිහට කොටස් අපි ගත්ත කොටස් තුන මේ ආකාරයට දෙකට නමා ගමු. ඉතින් ඊට පස්සේ මේ වගේ සුදු පාට කූරක් අරගෙන අපි ඒක කොටස් තුනකට නමා ගමු. ඒ කොටස් තුනකට නමාගෙන එක කොටසක් කපලා අයින් කරගමු. ඊට පස්සේ මේ ආකාරයට නිල් පාට කූරු තුන එකිනෙකට උඩින් තියලා අර සුදු පාට කූර මේ ආකාරයට රඳව ගමු. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට අපි අඟල් කාලක භාගයක විතර ප්‍රමාණයට මේ ආකාරයට අපි රැලි වෙන විදිහට නමා ගමු. කොටස් දෙක දෙපැත්තට නමා ගමු යාළුවනේ. ඊට පස්සේ මල් පෙති දිගට මේ ආකාරයට අපි ඒක දිග අරගමු. ඊට පස්සේ මේ නිල් පාට කූරු ටික මේ ආකාරයට ලස්සනට හදාගෙන සුදු පාට එකත් මේ විදිහට තියලා අපි මල් පෙත්ත හදාගමු. ඉතින් ඊට පස්සේ මේ විදිහට නිල් පාට පයිප් ක්ලීනර් කූරු තුනෙන් එකක් අරගෙන මේ විදිහට දෙපැත්ත උල තියෙන විදිහට අපි කපා ගමු. මලේ මැද හදා ගන්න තමයි යාළුවනේ මේක ඕන වෙන්නේ. මේ විදිහට සුදු පාට දෙකකුයි නිල් පාට දෙකකුයි ඕන වෙනවා. අපි ඒ කපාගත්තු කොටස මේ ආකාරයකට ගින්දරට අරලා පුච්ච ගමු. ඒ කොටස් වල දෙපැත්තම පුච්ච ගන්න ඕනේ යාළුවනේ. ඒ විදිහට පුච්චගත්තු කොටස් මේ ආකාරයට අපි දෙකට නමා ගමු. ඊට පස්සේ ගම් ටිකක් ගාලා මේ විදිහට නිල් පාට එකයි සුදු පාට එකයි මේ විදිහට මාරුවෙන් මාරුවට මේ හතර අලව ගමු. අවසානයේ සුදු පාට එක අලව ගත්තේ යාළුවනේ මම මේ ආකාරයට. මොකද දෙපැත්තටම බැලන්ස් වෙන්න අලව ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ ආකාරයට ලස්සනට මේක නමා ගන්න. ඊට පස්සේ අපි මල් පෙති ටික අරගෙන මම මේ මල හදාගන්න මල් පෙති 6ක් හදාගත්තා. ඉතින් මේ විදිහට මල් පෙති එකින් එක අලවගෙන මල් පෙති 3ක් තමයි මම මේ විදිහට අලවගත්තේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි හොඳට ගම් ගාලා මැද අපි මැද කොටස අලවගමු. මේ විදිහට මැද කොටස අලවගෙන තමයි ඊට පස්සේ මම ඉතුරු මල් පෙති දෙක අලව ගත්තේ. ඊට පස්සේ අපි මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් අරගෙන දෙකට නමා ගමු. මේ විදිහට මණි පත්‍රය හදාගන්න තමයි මම මේ කොළ පාට පයිප් ක්ලීනර් කූර ගත්තේ. ඉතින් මණි පත්‍රයට මේ විදිහට කොළ 4ක් හිටින විදිහට මේ ආකාරයට හදාගන්න. ඊට පස්සේ අපි මලට මේ ආකාරයට මේ මණි පත්‍ර ටික අලව ගමු. ඊට පස්සේ තව පයිප් ක්ලීනර් කූරක්
තුනට නමලා අරගෙන ඒ වගේම කොටසක් අරගන්න. ඒ කියන්නේ කොටස් තුනකට වෙන් කරලා එක කොටසක් ගන්න. ඊට පස්සේ මේ විදිහට නිල් පාට එකයි සුදු පාට එකයි තියලා මේ විදිහට මල් පෙත්තක් හදාගන්න. මේ විදිහට හදාගත්තු මල් පෙති 3ක් ඕන වෙනවා අපිට මල් පොහොට්ටුව හදාගන්න. ඊට පස්සේ මේ ආකාරයට මල් පොහොට්ටු පෙත්ත මේ හැඩ කරගන්න. ඊට පස්සේ මේ වගේ ගම් ගාලා හොඳට ගම් ගාලා යාළුවනේ හොඳින් අලව ගන්න මල් පෙති 3. හොඳට ගම් ගාලා ගම් ඇලවෙනකම්ම හොඳින් තද කරලා අල්ලගන්න. ඊට පස්සේ තව පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක දෙකට නම් කපාගෙන එක කොටසක් අරගෙන මේකටත් මණි පත්‍රයක් හදාගමු. මේකට මම පොහොට්ටුවට මණි පත්‍ර හදාගත්තේ කොටස් 3ක් විතරයි යාළුවනේ. ඊට පස්සේ අපි මේ මණි පත්‍රයත් මේ ආකාරයට පොහොට්ටුවට තියලා ගම් ගාලා අලව ගමු. ඊට පස්සේ අපි පාත්‍ර ටික හදාගන්න මේ විදිහට පයිප් ක්ලීනර් කූරු දෙකක් එකට සම්බන්ධ කරගෙන මේ ආකාරයට නමාගෙන මේ මලට අවශ්‍ය කොළ ටිකත් හදාගමු. ඊට පස්සේ අපි ඒ ඉතුරු පයිප් ක්ලීනර් කොටසේ ගම් ටේප් ග්‍රීන් ටේප් ටිකක් අලව ගමු. ඊට පස්සේ යාළුවනේ අපි අර හදාගත්ත පොහොට්ටු මල් කිනිත්තක් විදියට මේ ආකාරයට ලස්සනට එකින් එක තියලා ග්‍රීන් ටේප් වලින් ඔතා ගමු. ඉතින් යාළුවනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් දාලා තියාගන්න. මම මේ වගේ නිර්මාණ හැදුවාම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. ඉතින් ඔයාලා අදත් මගේ නිර්මාණය ලස්සනයි නම් like එකක් comment එකක් දාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. රැඳී සිටියාට ස්තුතියි. නැවත හමු වෙමු.